මහතුරු නෝනලා දාලා යනවා. ඉතින් ඒ බවලත්තු හිත හදාගෙන ඉන්නවා ආඩාපලි කියන්නේ නැතුව කලාතුරකින් ඉන්නවා. අර මිනිහට සාප තියන්නේ නැතුව දෙස් තියන්නේ නැතුව ඉන්නවා කවදා හරි තේරෙයි. ඔය කොහේ ගියත් ওই මනුස්සයාට ආය අවසානෙ එන්න වෙනවා. මං එදාට ඒ මනුස්සයා බලා ගන්නවා කියලා. අපිට සාමාන්‍යයෙන් ඒක එහෙම කෙනෙක් හිටියොත් උඹ හරි මෝඩයි කියලා වගේනේ හිතෙන්නේ. එහෙම නෑ සමහරවිට ඇත්තටම අර පස්සේ හොර ගෑනු පයින් ගහලා ඔය මිනිහලා පන්නද්දි බිම් බලාගෙන අඬාගෙන මිනිහලා ඇවිල්ලා කකුල් ළඟ වැඳ වැටෙන්නේ. එදාට මිනිහාගේ වැරදි තියෙන පුළුවන්. බවලතා හිත ඇතුලෙන් ආත්ම පාරිශුද්ධියෙන් යුක්තයි. කොච්චර එහෙම සිද්ධි තියෙනවද? ඉතින් ඒ වෙනකොට ඒ කෙනා වෙන කසාදික කරන ඕන ගිහිල්ලානේ. අඬා සමහර වෙයි පිරිමින්ද බවලත් උපස්ථාන කරනකොට අවසාන කාලේ අඬා මැරෙන්නේ. ඇයි අවසානයේ හොර ගෑනු කවුරුත් නැහැ. සලකපියුම් කවුරු තමන්ගේ අතේ තිබ්බේ ඔක්කොම පිටේ උණ්ඩ දුන්නා. අවසානයේ කවුරුවත් නැහැ. බැලුවේ නැත්තේ හැම එකටම කෑකොස්සන් ගහලා ඇඟට කඩාගෙන පැන්නේ අර ගෑනිට. උන්ද තමයි අවසානයේ ජරාවත පොත ගන්න හරි හිටියේ. ඒතකොට කල්පනා කරනවා මේ වගේ රත්තරන් ගෑණියෙකුට නේද මං වද දුන්නේ කියලා. ඒකයි පිරිමින්ද කියන්නේ ඔය ගෙවල් වල බවලතුන්ට වද දෙන්න එපා කියලා. අවසානයේ කැතකුණු අත ගන්නට උඹලගේ ඇඟ පිච්චේ. දරුවොත් උඹලගෙන් ඈතලට ගිහිල්ලා ඊට පස්සේ ওই වටේ පිටේ හොඳයි කියන මිනිස්සු සංග්‍රහ කරන මිනිස්සු ඈතට ගිහිල්ලා Taman ලෙඩ ඇඳේ තනි වුණාට පස්සේ නෝනා විතරයි තමාව බලාගන්න ඉන්නේ. කැතකුණු ටික අත ගන්න. දරුවෝ කියයි අම්මා වුණ පොඩ්ඩක් බලන්න කියලා එච්චරයි. අම්මා ගෙදර ඉඳින් දරුවා තාත්තගේ මේ කැතකුණු අත ගන්නෑ. එහෙම ඉන්න දරුවෝ දුර්ලභයි. එහෙම යත් ඉන්නවා. ජීවිතේට විසඳුමක් තමයි තේරෙන්න අරින්න ඕන කාලයක්. කාලයක් තේරෙන්න අරින්න ඕන. දැන් ඔය වාගේ දැන් මහෝසද පඬිතුමාගේ උම්මග්ගේ ජාතකයේ ප්‍රඥා පාරමිතාවනේ. ඒකෙත් තියෙනවා ඔය වේදේ රජුරුව මහෝසද පඬිතුමා පන්නනවා. නොකරපු වැරද්දකට අහු කළා සේනක පුක්කුස කාවින්දාදී අනිත් පුරෝහිතයන්ගේ කතා අහලා මහෞෂධ පඬිතුමා බැහැර කරනවා. නුඹ මෙතන නොසිට යා යුතුයි කියලා. ඊට පස්සේ එතුමා ගිහිල්ලා කුඹල්කාර වැඩක් තමයි කළේ. ඒ කියන්නේ වලන් හදන තැනක තමයි නැවතිලා හිටියේ. කාලයක් හිටියා මාස ගානක්. මේ එතුමාට හිතුණා කියනවා දැන් එතුමානේ ජීවිතේට උත්තර හොයන කෙනා. දැන් මහෞෂධ පඬිතුමා තමයි ඒ රාජ්‍යයේම ප්‍රශ්න වලට උත්තර දෙන කෙනා. මේ ගැටලුව Tamanda ආපු